ඒ වෙලාවේ මම සැප නින්දක ආතල්ලේ හිටියේ. එකපාරටම ෆෝන් එක රින් වුණා. හන්දියේ කඩේ ඉසුරු එක්කකින් කෝල් එකක්. ඉසුරු එක්කේ කියන්න. මල්ලි ඒක ආයෙමත් සිද්ධ වෙනවා. ඒක ආයෙමත් පාරක් සිද්ධ වෙලා. වෙලාව පාන්දර 2:00මාරයි. මම පටස් ගාලා බයික් එක ස්ටාර්ට් කරගෙන හන්දියේ කඩේ පැත්තට යන්න පටන් ගත්තා. මේක මේ මාසය ඇතුළත වුණු 4 වෙනි සිදුවීම. දැනට මාසයක විතර ඉඳලා සතියකට සැරයක් රැට ගමේ කවුරු හරි කෙනෙක් බය වෙලා සීවිකල් වෙලා කෑ ගහගෙන පාර දිගේ දුවන්න පටන් අරන් තියෙනවා. බය වෙන එක්කෙනා දුවගෙන ගිහිල්ලා තුමන් හන්දියේ ඉසුරියක් කළා කඩේ ළඟ තියෙන ලිඳට පයින්නවා. මීට හරියට මාසයකට කලින් රෑ වෙලා වැඩ ඇරලා ගෙදර යන ගමන් හිටපු ගුණපාල මාමා තමයි ඉස්සල්ලාම බය වුනේ. බය වෙලා තියෙන්නේ හරියටම කනත්ත ළඟදී. බය වෙලා කෑ ගහගෙන පාර දිගේ දුවගෙන ගිහිල්ලා හන්දියේ ලිඳට පැනලා තියෙනවා. ඉසුරියක් කළාගේ තාත්තා අපේම දුවලා ගිහිල්ලා එයාව ලිඳෙන් ගොඩට අරගෙන තියෙනවා. හැබැයි මනුස්සයට කිසිම කල්පනාවක් තිබිලා නැහැ. සේවිකල්ලෙන් එක එක විකාර දොඩෝ කෑ ගහලා තියෙනවා. පස්සේ මහා රෑම සියහතු සීයව ගෙන්නලා නූලක් මුතුරලා ගෙදරට එක්කන් ගිහින් තියෙනවා. රෑ හොඳටම උණ හැදිලා තියෙනවා. අඩුවක් නැති නිසා පහෝදා හොස්පිටල් එකටත් එක්කන් ගිහින් තියෙනවා. තාමත් ලොකුවට වෙනසක් නැහැ. හිටපු ගමන් බය වෙලා විකාර කියවන්න පටන් ගන්නවා. ඊට හරියටම සතියකට පස්සේ සුමනි මාමලාගේ කඩේ වැඩ කරපු කුමාර අයියා. වෙනදට රෑට කඩේ වහලා සුමනි මාමයි කුමාර අයියයි දෙන්නම තමයි යන්නේ. එදා සුමනි මාමා කලින්ම හවස ගෙදර ගිහින් තියෙනවා. කුමාර අයියා රෑ තනියම කඩේ වහලා ගෙදර යනකොට හරියටම කනත්ත ළඟදී බය වෙලා අර වගේම කෑ ගහගෙන දුවගෙන ගිහිල්ලා ගෙදර පැනලා තියෙනවා. සිද්ධි දෙකම එක වගේ නිසා එදා තමයි ඉසුරියක්ක මට ඉස්සෙල්ලාම කෝල් කරලා විස්තරේ කිව්වේ. මම එදත් රෑම එතනට ගියා. මම යනකොටත් කුමාර අයියා පිස්සුවෙන් වගේ මොනවද කියවනවා. වෙලාවට මිනිහව ගහක ගැට ගහලා තිබුණේ. නැත්තම් මොනව කරයිද දන්නේ ඊට හරියටම සතියකට විතර පස්සේ ලහිරු මල්ලිලට එදා ටිකක් හවස් වෙනකම්ම ක්ලාස් තිබිලා තියෙනවා. ක්ලාස් ඇරිලා කොල්ලෝ ටිකත් එක්ක හන්දියේ තරුෂ මල්ලිලාගේ ගෙදර මැච් එක බලලා තනියම ගෙදර ඉන්න ඇවිල්ලා තියෙනවා. කියන විදිහට රෑ 1:00 විතර කලින් දෙපාර වගේම අනත් ළඟදී බය වෙලා තියෙනවා. එතන ඉඳන් හන්දියට එනකන් දුවගෙන ඇවිල්ලා ලින්දට පැනලා. තාමත් හරියටම 100ක් නැහැ. අද හරියටම ඊට සතියකට පස්සේ. අද කවුද දන්නේ නැහැ. සිදුවීම් 4ම එකිනෙකට සමානයි. එක්කෙනෙක් බය වෙලා හරියටම සතියකට පස්සේ තමයි අනිත් කෙනා බය වුනේ. ඒකත් හරියටම අඟහරුවාදා. බය වුණු හැමෝම පිරිමි අය. හරියටම පාන්දර 1:03 අතර. බය වුණාට පස්සේ හැමෝම කෑ ගහගෙන දුවගෙන ගිහිල්ලා ලිඳට පයින්නවා. කිසිම සිදුවීමක් ආඹු සිදුවීමක් කියලා හිතන්න බෑ. සිදුවීම් 4ම එකිනෙකට සමානයි. මොකද ඒ සද්දේ? බයික් එකේ හැසුණා නේද? ටිකක් විතර බයික් එකේ බර වැඩි වුණා වගේ. ස්පීඩ් එකත් අඩු වුණා නේද? මීට කලින් මෙහෙම වෙලා නැහැනේ. මොකද මේ පාර මැද තියෙන්නේ? අම්මෝ. මොකක්ද උනේ? මගේ කකුල මොකෙක් හරි මගේ ඇඟට පැන්න නේද? මේ පාන්දර 2:00මාරට මොකද පාර යන වාහන වලට පයින්නේ? ඉසුරියක්කේ බලන්නකෝ මල්ලි අදත් අර වැඩේ වෙලානේ. මල්ලි මොකද කකුල නොන්නේ ගහන්නේ? බයික් එක කෙනෙකුට පොඩ්ඩක් පෙරළුණා මගදී. කකුල තුවාලද? නෑ ලොකු අබාධයක් නෑ. කවුද කියද බය වෙලා තියෙන්නේ? මල්ලි බලන්නකෝ මහතුන් බාප්පා බය වෙලා තියෙන්නේ. මහතුන් බාප්පා? මං හිතුවේ නෑ මහතුන් බාප්පව බය කරන්න පුළුවන් යකෙක් ඉඳී කියලා මේ ගමේ. ඒක තමයි මාත් කල්පනා කළේ. මහතුන් බාප්පා යකෙක්ටවත් බය නැති මිනිස්සයනේ. මේ ගමේ ඕනි තැනක ඕනි මහරයක දවාලක තනියම ආවා කියපු මිනිස්සයනේ. කොහොදෙන් බලමු පොඩ්ඩක්. මහතුන් බාප්පේ මොකද උනේ? කවුද ඔය මට කතා කරන්නේ? මාසෝනද? ඊරියකාද? ඔට්ටියද? මං බය නැහැ මොකටවත්. අනේ මාව මරන්න නම් එපා. මං කියන ඕන දෙයක් කරන්නම්. වැඩේ ටිකක් තරුණුයි වගේ. මං හිතාගෙන හිටියේ ඉරිදට මහතුන් බාප්පත් එක්ක රෑ වෙලා සෝම් පිට්ටනිය පැත්තේ පොඩි සර්ච් පාර්ක් දාලා බලන්න. දැන් ඉතින් මට තනියම තමයි බලන්න වෙන්නේ. මීට හරියටම මාස 3කට කලින් ගමේ මලගයක් වුණා. ඒක උනේ ඔය කනත්ත ළඟින් ඇතුලේ පාරේ වත්ත මැද තියෙන ගෙදර. ඒක පරණ වලව්වක්ලු. මහ විශාල වත්තක් මැද තියෙන ගයක්. ඒ ගෙදර හිටපු ආච්චි කෙනෙක් තමයි නැති වුනේ. වලව්වේ අනික් කට්ටිය ඔක්කොම ඉන්නේ පිටරට. ආච්චි නැති වුණාට පස්සේ ගෙදර වැඩට හිටපු මිනිස්සයත් වලව්වෙන් යන්න ගිහිල්ලා තියෙනවා. ගමේ සමහරු කියන්නේ වැඩකාරයා අතුරුදන් වුණා කියලා. සමහරු කියනවා වැඩකාරයාත් වලව්ව ඇතුලේ කොහේ හරි මැරිලා ඇති කියලා. මේ ආච්චි නැති වෙලා මාස 3ක් ගියාට පස්සේ තමයි මේ සේරම උනේ. වයසක මිනිස්සයාට 3 මාසෙ දාන්නේ දීපු නැති එකකින්ද තමයි මේ සේරම සිද්ධ වුනේ කියලා සමහරු කියන්නේ. කොහොම හරි මහතුන් බාප්පගේ සිද්ධියෙන් පස්සේ ගමේ කස්ටිය එකතු වෙලා ඒ ආච්චිට 3 මාසෙ දාන්නේ දුන්නා. එදායින් පස්සේ ගමේ කවුරුත් බය වුණේ නැහැ. හැබැයි ගමේ කීප දිනකටම රෑ වෙලා උතනින් යද්දි
සද්ද බද්ද කීපයක්ම හෙලා තියෙනවා. මට නම් මේ සිද්ධිය ගැන පොඩි සැකයක් තියෙනවා. බලමුකෝ ඉස්සරහට.